පිළිගන්වන ලද්ද බුද්ධ පූජාවක් ගිහි කෙනෙකුට අනුභව කළ හැකිද? බෑ ගිහි කෙනෙකුට මෙහෙමයි පූජා කරපු කෙනාට ඒක අනුගමනය කරන්න බෑ. තේරෙනවද? ඒක පූජා කරපු කෙනා හෝ ගෙදර කෙනෙක් හෝ මොකද බුද්ධ පූජාව තුළින් අපි සිද්ධ කරන්නේ තෘෂ්ණාව ඡය කර ගැනීමනේ. නේද? අපි උදෙසා සකස් කරපු දේ අපි හම්බ කරපු දේ අපි කොටසක් බුදුරජාණන් වහන්සේ උදෙසා කැප කරනවා. ඉතින් ඒකේ ප්‍රධාන මාර්ථය තමයි අපේ තෘෂ්ණාව හීන කරන්නේ. ඉතින් තෘෂ්ණාව හීන කරගෙන උදෙසා බුද්ධ පූජාව පූජා කළා ඒ පූජාව පෙරලා අපි මේ කනවනම් ඒකෙන් ශේවිත තෘෂ්ණාව නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවයකුත් නැහැ. නමුත් මහත්වයේ බුද්ධ පූජාව විවරණාට පස්සේ අහක් කළාට පස්සේ ඒක විසි කරනවට වඩා තේරෙනවද? ඒක ඉතින් අවශ්‍ය සුදුසු කෙනෙක් ඉන්නවා නම් දෙනවායි කියන කාරණේ අපිට එපයි කියලා කියන්න බෑ. නමුත් ඒකත් මම නම් දකින්නේ සුදුසුයි කියලා මම නම් හිතන්නේ බුද්ධ පූජාව තිබ්බට පස්සේ මොකක්කෝ තැනක් වෙන් කරගන්න බුද්ධ පූජාව අස් කරන්න. තේරෙනවද? ගල් තලාවක් හරි මොකක් හරි තැනකට වෙන් කරන්න. ඒකට දැම්මට පස්සේ මහත්යා මොනවාද උනාද කියන කාරණේ මහත්යා හිතන්න යන්න ඕනේ නැහැ. එතෙන්ට ඇවිල්ලා කවුරු හරි මිනිස්සෙක් කාලා ගියත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතෙන්ට ඇවිල්ලා සතෙක් කාලා ගියත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? ඒතර අපිට ඕනේ මේ අනවශ්‍ය සිතුවිලි ඇති කරගන්න නැතුව ඒ වලින් විතරක ඇති කරගෙන අකුසල් කරා යන්නේ නැතුව අපිට මේ අකුසලයෙන් මිදෙන්නයි අපිට අවශ්‍ය. නේද? ඒ නිසා සෑමදාම බුද්ධ පූජාව තිබ්බට පස්සේ මොකක් හෝ වෙන් කරපු තැනක් සූදානම් කරගන්න. එතෙන්ට බුද්ධ පූජාව අස් කරන්න වෙන දේ ගැන මහත්යා හිතන්න යන්න ඕනේ නැහැ. කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා ඒක පුරුදු වෙලා හැමදාම මේක කාලය යනවා මහත්යට ඒක අදාළ නැහැ. මහත්යම මිනිස්යාට දුන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා ඉතින් අපි මේ චේතනාව තමයි කුසලයේ අකුසලයේ බවට පත් වෙන්නේ. ඉතින් අපි අනවශ්‍ය චිත්තයන් නැති කරගෙන විතර්කයන් නැති කරගෙන ඕවා පස්සේ ගියොත් නැති අකුසල අපිට රැස් වෙනවා. නැති අකුසල අපිට රැස් වෙනවා. ඒ නිසා අපිට තියෙන බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව ලැබීම තුළින් අපි බලාපොරොත්තු වෙන තෘෂ්ණාව ඡය කර ගැනීම. තෘෂ්ණාව ඡය කර ගන්න නම් ඒ පූජාව පෙරලා අපි පරිහරණයට ගැනීම සුදුසු නැහැ. තේරෙනවද? ඒක තව මිනිස්සෙකුට දෙනවායි කියන කාරණේ සමහරවිට අපි තුල මේ අකුසල් චිත්තයන් සකස් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි හැමදාම බුද්ධ පූජාව අයින් කරන්න සුසු තැනක් ලෑස්ති කරලා තියන්න. එතෙන්ට දැම්මට පස්සේ ඒක කවුද කෑවේ මොකක්ද උනේ කියලා මහත්ය හිතන්න යන්න ඕනේ නැහැ. එහෙම තමයි ගලප ගන්න.